හෙලෝ ළමයි ඉතින් මං ඔයාලට මේ කියන ෆස්ට් වීඩියෝ එක මගේ channel එකේ ඉතින් මම මේ කියන්නේ හිතුවේ මුලින්ම මගේ ස්කින් කෙයාර් රූටින් එක ගැන පොඩි අයිඩියා එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තමයි මම මේක දාන්නේ අප්ලෝඩ් කරන්නේ මොකද මම මගේ ස්කින් කලර් එක තිබ්බට වැඩිය ග්ලෝ අප් කරගන්න හිතාගෙන එක ප්‍රොඩක්ට්ස් යූස් කරලා මගේ මූණ ඒ කියන්නේ මගේ මූණ ඩැමේජ් වුණා. හරිද? ඩැමේජ් වුණා කියන්නේ හිම ලොකුවට නෙවෙයි. හෙඩ් මාක්ස් එන්න ගත්තා. පිම්පල්ස් දාන්න ගත්තා. දැන් ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන යන්නේ අපෝ කොහොමද මං රිකවර් වෙන්නේ ඒ තිබ්බ ගානට මගේ ස්කින් එක කොහොමද අපෝ ඒ තත්තර ගන්න කියලා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන යන්නේ. ඉතින් මගේ channel එක subscribe කරන් තියාගන්න ඉස්සරහට බලමු. ඔයාලත් එක්ක එක විදිහේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මම මොනවද ඉතින් මගේ ස්කින් කලර් එක තියෙන එක තියන්න බැලුවට කාලෙන් කාලට යූස් කරපු ඇප්ලයි කරපු ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. හරිද? මම මුලින්ම කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ හරිද? ඒ කියන්නේ සෑහෙන කාලයක් මම ගාව ප්‍රොඩක්ට් එකක් තමයි ඇප්ලයි කරපු ප්‍රොඩක්ට් එක තමයි සේරි. හරිද? සේරි එකේ සේරි ෆෙයර්නස් ෆේස් ක්‍රීම් එකයි ෆේස් වොෂ් එක තමයි මම කාලයක් තිස්සේම ගෑවේ. හරිද? මට ඒකේ ක්‍රීම් එක තිබ්බා ෆේස් ක්‍රීම් එක තිබ්බා ඒකේ සැෆ්‍රන් සේරි සැෆ්‍රන් එක ෆේස් ක්‍රීම් එක තිබ්බා ඒක නම් හොයාගන්න බැරි වුණා මට කොහෙද දාලාද දන්නේ. ඊට පස්සේ ඉතින් මට හිතුණා පොඩ්ඩක් කලර් එක චේන්ජ් කරගන්න තිබ්බොත් හොඳයි. තව ටිකක් ඒ කියන්නේ ග්ලෝ අප් කරගන්න ඕනි කියලා හිතාගෙන මම ඒ කියන්නේ සේරි ක්‍රීම් එක ඇප්ලයි කරපු කාලේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න මගේ ස්කින් කලර් එක තිබ්බේ කොහොමද කියලා. අපි දැන් මේක අන්බොක්ස් කරන්න යන්නේ. ඊට පස්සේ තමයි මම වෙන ප්‍රොඩක්ට් එකකට චේන්ජ් වුණේ. ඒක තමයි මේක. හරිද? මේ ක්‍රීම් එක මම කියන්නේ මෙහෙම ඉතින් මේ ස්කින් එකටම හරියන්නේ හරියනවනේ. ඉතින් ඇත්තම කිව්වොත් මේ ක්‍රීම් එක මම ඇප්ලයි කරා මාස දෙකක් විතර ඇප්ලයි කරලා බැලුවා. ඒතකොට මට නිකන් ගහපාරක් වගේ ආවා. ඒත් මට හිතුණා තිබ්බ කලර් එක හොඳයි කියලා. මේ මගේ තිබ්බ කලර් එක හොඳයි කියලා හිතලා ඒක ගානක මොකද කරා. හරිද? ඊට පස්සේ මම යූස් කරපු ප්‍රොඩක්ට් එකක් තමයි ඒ දවස්වල Facebook එකේ ඔෆර් එකක් ගියා ડોක්ටර් රෂන්ලගේ 990ට පැක් එකක් තිබ්බා. 990 ડોක්ටර් රෂන්ලගේ පැක් එක තිබ්බේ ෆේස් ඇන්ඩ් බොඩි ලෝෂන් එක මේ ක්‍රීම් එකයි. හරිද? මේ ක්‍රීම් එකයි ඒකේ විටමින් C මේක ෆේස් වොෂ් එකයි මේක සීරම්. හරිද? ඒ තුනම 990ට ගියේ. ඉතින් ඕක ට්‍රයි කරලා බැලුවා. ඉතින් මම ඒකටවත් පොඩ්ඩක් චේන්ජ් එකක් කරලා මගේ ස්කින් කලර් එක කියලා. හරිද? වෙනසක් වේද කියලා බලන්න එකක් යූස් කරා. ඒකට නම් මගේ මූණ නිකන් මේ සුදු මැලි වෙන්න ගත්තා. හරිද? සුදු මැලි වෙලා ඒ කියන්නේ ඒක අනේ මම මොකද කරගත්ත ගොංගා කියලා හිතන. හරිද? ඉතින් මම සැලුන් නෑ ආයේ ක්‍රීම් එකක් යූස් කරා. ඉතින් පස්සේ එකක් මාසයක් විතර ගාලා බලුවා හරියන්නේ නැහනේ. ඊට පස්සේ මම මෙන්න මේ ප්‍රොඩක්ට් එකට මාරු වුණා. හරිද? මේක මොකද්ද මේ නෙලා කියන ක්‍රීම් එක. හරිද? ඒක Facebook එකෙන් එක තමයි ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තා. හරිද? මේක නිකන් අර කොරියන් ලුක් එකක් එනවා කියලා ඇඩ් එකේ දැම්මා. ඉතින් මාත් එහෙම ඉන්නේ මේක බලමුකෝ ඇප්ලයි කරලා කියලා ගන්න බලන්න ගත්තා. ඒකත් ඇප්ලයි කරා. ඒකත් හරියන්නේ නැහැ නේ උනට තිබ්බ පාටම තමයි. ඉතින් වෙනසක් උන්නේ නැහැ. ඊට පස්සේ නැවතුනේ ආයෙ මම ගත්තා ආවේ ළඟදී. ඒක නම් ගත්තේ දැන් මාසයක් විතර යනවා මේක යූස් කරන්න අරගෙන. ඔය ඉතින් මම ඉතින් බලනවා එක වීඩියෝස් එකක් බලනවා. ඉතින් ස්කින් කෙයාර් රූටින් මොනවද හොඳ ප්‍රොඩක්ට්ස් කියන් බලනවා ඉතින් මම. එතකොට මට මෙන්න මේක ගැන දැනගන්න ලැබුණේ. මේක ඇවිල්ලා ડોක්ටර් රෂන්ලගේ ගෝල්ඩ් ස්මූත් ජෙල් එක. හරිද? එතකොට මේක ඕෆ් මාර්ක් ටෝන් එක. මේ දෙක මම ඩේලි මෝර්නින් and night routine එකට මම යූස් කරා. යූස් කරා එක මාසයක් විතර යූස් කරලා තමයි ඒක නිකන් මගේ ස්කින් එක නිකන් පිච්චිනා වගේ පිච්චෙන වගේ ගත්තා. මොනසක දෙකේ මොකක්ද තිබ්බේ නැහැ. මාසයක් යනකොට තමයි ඒක මේ ගොඩ තිබුණේ නැත මේ ළඟදී. දැන් කොහොමත් සතියක් විතරවත් නෑ මම නවත්තලා. දැන් ඉතින් No! දැන් මම මොකද ඇප්ලයි කරන්නේ හින්දා ඇප්ලයි නොකර ඉන්න දවස් ටිකට නම් මගේ ස්කින් එක පොඩ්ඩක් අර විච්චුන ගතිය ගියා. හරිද? මගේ මේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් නම් දාලා තියෙන මේ පිම්පල්ස් නම් දැන් වල දාන්න ගත්තා. දැන් නම් අඩු වෙලා. හැබැයි මොකුත්
මේ ගන්න නැතුව හිටියට පස්සේ ඇත්තටම මම නිකන් හිතනවා මේ අපරාධය වෙච්ච දවසක් එක එක ඒවා try කරේ කියලා. මේ ඉතින් මට ඒත් හිතෙනවා ඉතින් තාම හිතෙනවා ඉතින් මේ ස්කින් කලර් එක තව ටිකක් ග්ලෝ කරගන්න තිබුණා හොඳයි කියලා. මේ ස්කින් එක ක්ලියර් කරගන්න අපෝ මට රිකවර් කරගන්න ඔයාලට මේ අද තියෙන්නේ ඔය තියෙන පිම්පල්ස් එහෙම දාලා ඈ බ්ලැක් එකේ සයිස් එකේ එහෙම දාලා තියෙන්නේ. ඉතින් රිකවර් කරගෙන මේ ස්කින් කලර් එක ග්ලෝ අප් කරගන්න හොඳ බෙස්ට් ප්‍රොඩක්ට්ස් මොනවද තියෙන්නේ කියලා පාඩින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම වැඩිම බෙස්ට් ප්‍රොඩක්ට් කමෙන්ට් කරලා තියෙන එක යූස් කරලා බලන්න එතකොට. එහෙනම් ආයෙත් දවසක වෙන විදිහේ වීඩියෝ එකකින් හම්බෙමු.